ආයුබෝවන්. අද උදෑසනින් අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතේ ඔබ අපේක්ෂා කරන මේ බලාපොරොත්තු සියල්ලටම යම් විදිහක මඟ පෙන්වීමක් ලබා දෙන්න. කොහොමනත් ඔබ දන්නවා බිහිවුණු ලෝකනායකයන් අතර සුමනදාස සමරසිංහයන් කියන්නේ ලංකාව තුළින් බිහිවුණු ලෝකනායකයින්ගේ ශ්‍රේණියට ඇතුළත් වුණු ලාංකිකයෙක් විදියට. එතුමන් විටක සඳහන් කරලා තියෙන එතුමන්ගේ දිනපොතෙහි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ජීවත් කරවන්නේ යම් බලාපොරොත්තුවේ. ඒ බලාපොරොත්තු තමන්ගේ ජීවිතයේ ධනාත්මක සිතුවිලි නිර්මාණය කරන විට ඒ සාර්ථක වන බව. ඒ වගේම එතුමන් සඳහන් කරලා තියෙනවා එතුමන් හැම මොහොතකදම ඉගෙන ගන්නේ සදා ජීවත් වන මිනිසෙකු ලෙසින්. ඒ වගේම සමාජයේ මෙහෙවරක් ඉටු කරන්නට බලාපොරොත්තු වෙන්නේ හෙට මිය යන මිනිසෙකු ලෙසින්. ඉතින් හැකිතාක් අන් අයට උදව් කරන්නටත් ඒ වගේම ඒ තුලින් අන් අයගේ ජීවිත සාර්ථක කරන්නටත් තම තුලත් ඊටමත් වටිනා ගුණාංග නිර්මාණය කර ගන්නටත් එතුමන් හැමතිස්සෙම අදහස් ඉදිරිපත් කරා. එවන් වූ ගුණාංගයක් සහිත පුද්ගලයෙක් අද දවසේදී අපේ වැඩසටහනට සහභාගී වෙනවා. ඔබේ මනසේ ධනාත්මක සිතුවිලි ඇති කරන්නට ඒ ඔස්සේ ඔබේ ජීවිතේ සාර්ථක මඟ පෙන්වීමක් සිදු කරන්නට ජ්‍යොතිර්විද්‍යානුකූලව ඔබේ ජීවිතේ නිවැරදි මඟ පෙන්වා දෙන්නට එතුමන් අද දවසේදීත් ඔබ වෙනුවෙන් ඔබේ ආලින්දයට පැමිණිලි වෙනවා. අමාත්‍යාංශ කීපයක උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන ලංකාවේ ජනප්‍රිය දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම දක්ෂ අනාවැකි පළ කරන්නෙක් විදිහට මට එතුමන්ව හඳුන්වා දෙන්නට පුළුවන්. ආචාර්ය මංජුල පීරිස් මහත්මයා මේ වාසනාවන්ත සමුදා දිනේ අදත් අපත් සමග එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. මංජුල පීරිස් මහත්මයා අපිට දිනෙන් දිනම ගලාගෙන යන ප්‍රතිචාරයන් ඉතාමත් හොඳයි. ඒ වගේම ලැබෙන කේන්දර සටහන් ප්‍රමාණය එන්නෙන්නම වැඩි වෙනවා. ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය එන්නෙන්නම වැඩි වෙනවා. ඒ වගේම ඔබතුමන් පළ කරන අනාවැකි එන්නෙන්නම සාර්ථක වෙනවා. ඉතින් අපිට බොහොම සතුටුදායක තත්ත්වයක් උඩ තමයි අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්න අවස්ථාව තිබෙන්නේ. මම හිතනවා කෙනෙක්ගේ ජීවිතයේ මේ ජ්‍යොතිර්විද්‍යානුකූලව යම් විදිහක මඟ පෙන්වීමක යෑම කොතරම් දුරට සාර්ථකද? විවිධ අදහස් ඉදිරිපත් කරනවා මේ ජ්‍යොතිර්විද්‍යාව ගැන. නමුත් කෙනෙක්ගේ ජීවිතයට මේ ළඟා කර ගැනීම කොතරම් සාර්ථකද? කෙනෙක් කියන්නට පුළුවන් මේ ළඟා කර ගැනීම අසාර්ථකත්වයට යම් හේතුවක් වෙයි කියලා. කොහොමද මේ නිවැරදිව මේක අපි මේ තේරුම් ගන්නේ? හොඳ ප්‍රශ්නයක් යාන්. දෙපාන්දර ඕනම දෙයක් ආහාරයක් වෙන්න පුළුවන්, කැප්සූල් එකක්, ටැබ්ලට් එකක් කියන බෙහෙත් ඖෂධයක් වෙන්න පුළුවන්. අඩුම වශයෙන් එදිනෙදා ජීවිතයට ගන්න තේ පානීය වෙන්න පුළුවන්, ශාස්ත්‍රයක් වෙන්න පුළුවන්. සීමාවක් ඇතුව පරිහරණය කරන්න ඕන. සීමාව ඉක්මවා ශාස්ත්‍රයක් පසුපසම, ජ්‍යොතිර්විද්‍යාව පසුපසම කන බොන දෙයක් වුණත් එකම දෙයක් පසුපසම ගියොත් එහෙම ඒක ලොකු ලෙඩක්. ලෝක ලෙඩක්. ඒ නිසා අපි ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ මම හැමදාම කියනවා අඳුර යන පුද්ගලයෙකුට දෙන ආලෝක පන්දමක්. අපි රාත්‍රියේ ගමනක් යනකොට යම්කිසි මාවතක යනකොට ඒ මාවතේ තියෙන දේ අපිට පේන්නේ නැහැ. නමුත් ආලෝක පන්දමක් අතට ගත්තම ශාන් අපිට බේරිලා ඒ හැම දෙයකින්ම යන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ නිසා අපිට ජීවිතේදී මේ ජ්‍යොතිර්විද්‍යාව කියන විද්‍යාව අපේ ජීවිතයට ලං කරගත්තම සහ මොකද අනිත් එක තමයි ශාන් මේ ජ්‍යොතිෂයේ පිහිටපතන්න කෙනෙකුට ලක්ෂ ගණන් ඕනේ නැහැ. ඔහුට දරා ගන්න බැරි විශාල ධනයක් කිසිම ජ්‍යොතිර්වේදියෙක් ලෝකේ රටේ අය කරන්නේ නැහැ. අපි ජ්‍යොතිර්වේදියෙක් ගාවට ගියා කියලා අපි ජ්‍යොතිර්වේදියාගේ ජ්‍යොතිෂ කරුණු ටික ඇහුවම ඔහු කියන දේවල් වලින් අපේ බුද්ධියට ගෝචර වෙන ආකාරයට අපි ගත යුතු දේ ටික අරන් ගත යුතු නැති ටික අපිට ඉවත් කරන්න පුළුවන්. දැන් ශාන්ගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා. හැම අවස්ථාවකදීම Tamanට හැම දෙයකදීම පිහිට වෙලා ඔහු ජීවිතේ වටිනා මිත්‍රයෙක්. නමුත් ඔහු යම් මොහොතකදී යම් වෙලාවකදී කියනවා ඔය ප්‍රශ්නෙට ලිඳේ පයින්නේ ශාන්. ගඟේ පයින්නේ. නමුත් ඔබ ඒ තීරණේ ඒ වෙලාවේ ගන්නවද? නැහැ. ඉතින් ඒ වගේ අපි ජීවිතේදී කලගෙඩියක් වගේ ඔලු ගෙඩියක් තිබුණාට අල ගෙඩියක් වගේ මොළ ගෙඩියක් තිබුණාට අපි හොඳට හිතලා කවුරු දෙන අවවාද අනුශාසනා වුණත් අපි හොඳට හිතලා මේකෙන් මේ ටික අපි ජීවිතේට ගත යුතුයි, මේ ටික නොගත යුතුයි, මොහු කියන දේ කළ යුතුයි නැත්නම් නොකළ යුතුයි ආදි වශයෙන් අපේ බුද්ධියෙන් අපේ මනසින් අපි තේරුම් අරගෙන කටයුතු කළොත් කිසිම ශාස්ත්‍රයකින් කිසිම අපත යෑමක් ප්‍රයෝජනයක් නැතිකමක් සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ ආලෝකමත් වෙනවා. ඒ පුද්ගලයාගේ සිතේ තියෙන හීනමානය නැති වෙනවා. ජීවිතේ අදහස් ඍණාත්මක සිතුවිලි නැති වෙනවා. ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් වෙනවා. ඔහු ජීවත් වෙන්නේ ජීවිතේ ආස හිතෙනවා. ජීවිතේ ඉදිරියට ගලාගෙන යනවා. මම හිතනවා ඒ සිතුවිලි ඇති කරන්නට අදත් අපි සූදානම්ෙන් සිටිනවා. ඔබතුමාට අවශ්‍ය. ඔව්.
අපි ගමනක් යනකොට පෙර නිමිති බලනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා පෙර නිමිති ගැන අපි අහලා තියෙනවා. ඉස්සරහට හම්බුණා හිඟන්නේ මලකඳක් ලෙඩෙක් ආදී මේ පෙර නිමිති. ඒ වගේම අපි යම්කිසි ශාස්ත්‍රයක් යම් දුරකට හෝ හදාරන නිපුණත්වයක් තියෙන පුද්ගලයෙක් යම්කිසි ගමනක් යන්නේ හෝරාවක් බලලා ශාන්. දැන් ඔබ සමහර වෙලාවට දන්නේ නැතුනොත් ඔබ මට දුරකථනයෙන් කතා කරලා අහන්න පුළුවන් මංජුලයි මේ මම හෙට යන සුබ ගමනක් මට නැකතක් ගන්න තරම් අවස්ථා ඕනේ නැහැ. නමුත් මම මේ හෝරාවක්, ඒ කියන්නේ හෝරාවක් කියන්නේ පැයක කාලයක්. මොන හෝරාවෙන් මම මේ ගමන පිටත් වෙන්නද? නැත්නම් අපි වන්දනා ගමනක් කිලෝමීටර් 200ක් 300ක් ඈතට ගමනක් යනකොට ජීවිතයේ වටිනවා හොඳ හෝරාවකින් පිටත් වීම. එතකොට ශාන අපි දැනගෙන ඉන්න ඕන මේ හෝරා 7 දැන් දවස් 7 ගත්තොත් අපි ඉරිදායෙන් පටන් ගත්තා කියමු. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ආදී වශයෙන් දවස් 7ට ග්‍රහයෝ 7 දෙනෙක් ඉන්නවා. ඉරිදාට ඉරු, සඳුදාට සඳු, අඟහරුවාදා කුජ, බදාදා බුද, බ්‍රහස්පතින්දා ගුරු, සිකුරාදා සිකුරු, සෙනසුරාදා ශනි. අපි ඒ අයත් දැන් අපි මෙහෙම ග්‍රහයන්ගේ නම් පුංචි දරුවාගේ පටන් ලොකු කෙනා දක්වා දන්නවා. අපි ටිකක් හිතලා බලමු මේ ග්‍රහයන්ගෙන් විද්‍යාමාන වෙන්නේ මොනවද කියලා. අපි ගත්තොත් රවිගෙන් වෙන්නේ ආත්මය. තමන්ගේ ආත්මයට ශක්තියක් ලබන්න කේන්ද්‍රයේ රවි බලවත් වුණොත් එයාගේ ආත්මය හරි බලවත්. සඳු බලවත් වුණොත් එහෙම චිත්ත ශක්තිය, සිතේ ශක්තිය හරි ප්‍රබලයි. ඔහු සාමාන්‍යයෙන් ගොඩක් දේවල් වලදී සැලෙන්නේ නැහැ ජීවිතේ. මේ සඳු බලවත් වෙන. එතකොට සඳුගෙන් චිත්ත ශක්තිය ඇති වෙනවා. රවිගෙන් සර්ව ආත්මේ ශක්තිමත් වෙනවා. දැන් මේගොල්ලන්ගේ විද්‍යාමාන වෙන්නේ මේ වගේ දේවල්. කුජගෙන් ශරීර ශක්තිය ඇති වෙනවා. දැන් සංග්‍රාමයේ කොබ්බෑ කඩුව වගේ මහත්තුරු ජයග්‍රහණය කරා ගියේ කුජගේ ශක්තිය නිසා. බුදගෙන් එන්නේ කතාව, කතිකත්වය. දැන් ඔබ කතා කරනවා, මම කතා කරනවා, කතිකත්වය. සහ අපි ජ්‍යොතිර්විද්‍යාව හෝ වේවා, වෙනස් ශාස්ත්‍රයක් හෝ වේවා, කතිකාචාර්ය කෙනෙක් වේවා, මහාචාර්යවරයෙක් වේවා, තව දහසකට උපදෙස් දෙන්න අවශ්‍යයි ප්‍රඥාව. ප්‍රඥාව ඇති වෙන්නේ බ්‍රහස්පති කියන ග්‍රහයා තුලින්. එතකොට ජම්යාගේ උත්පාදන ශක්තිය, දරුවන් බිහි කරන්න, ලිංගික ශක්තිය සහ ආකර්ෂණය ආදී ලබා දෙන්න හේතු වෙනවා සිකුරු දරුවෙන්, සිකුරු ග්‍රහයාගෙන්. ගොඩක් දුරට සෙනසුරු හඳුන්වන්නේ දුකට අධිපති කෙනෙකුට දුක ගෙන දෙන ග්‍රහයෙක් විදියට. මෙන්න මේ විදිහට තමයි දැන් ග්‍රහයෝ 7 දෙනාගෙන් විද්‍යාමාන වෙන්නේ ශක්තියින්. එතකොට දැන් අපි මුලින් කතා කරේ හෝරා ගැන. ආපහු එතෙන්ට ආවොත් ඡාන් අපි රවි හෝරාවෙන් යන්න ඕන මැති ඇමති කෙනෙක් හමු වෙන්න, අතිගරු ජනාධිපතිතුමා හමු වෙන්න. ඒ වගේ පුද්ගලයෙක් යන වෙලාවකදී හොඳයි තමන්ගේ පුවත්පතක් කරන් නැත්නම් ලිතක් අරගෙන, ලිතේ තියෙනවනේ ඉරිදා උදේ 6 සිට 7 දක්වා තියෙනවා ඉරු හෝරාව. නැත්නම් සඳුදා තියෙනවා වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ඒ පැය, ඒ හෝරාව ඉරු හෝරාව. අපි ඉරු හෝරාව නැත්නම් රවි හෝරාව තෝරා ගන්න ඕන රජෙක්, ප්‍රභූවරයෙක් බැහැ දකින්න යනවනම්. අන්න ඔහුගේ ගමන සාර්ථක කර ගැනීමට එය ගොඩක් ඉවහල් වෙනවා, හේතු වෙනවා. ඊළඟට අපි සඳු හෝරාව. සඳු හෝරාවේ ඔබට ඕනෑම සුබ කටයුත්තක් සඳහා පිටත් වෙන්න පුළුවන්. විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්, රැකී ආරක්ෂා සඳහා වෙන්න පුළුවන්, මංගල්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඕනෑම තමන්ගේ ජීවිතයේ සුබ සම්දිස්ථානයකදී සඳු හෝරාව ප්‍රයෝජනයට ගැනීම මැනවි. ඊළඟට අපි ගත්තොත් කුජ හෝරාව, අඟහරු හෝරාව අපි යොදා ගන්නවා විශේෂයෙන් ඡන්ද අවස්ථාවලදී ශාන්. ඡන්ද කියන්නේ එක්තරා පුංචි යුද්ධයක්. යුද්ධයකට යනකොට, සටනකට යනකොට, අවනතක වෙන්නේ නැති පුද්ගලයෙක් හමුවට යනකොට අපිට පුළුවන් මේ කුජ හෝරාවෙන් පිටත් වෙලා ගිහිල්ලා ඒ කටයුත්තට අත ගසන්න. ඡන්ද ව්‍යාපාරයකට කුජ හෝරාවෙන් පිටත් වෙලා කටයුතු කරන්න සහ කුජ හෝරාවෙන් අත්සන් තබන්න ආදී දේවල් වලට මේ කුජ හෝරාව ඉතා යහපත් වෙනවා.
දැන් ඊළඟට බලමු බුධ හෝරාව. මේ දවසක් ඇතුළත තුළ හෝරා කීපයක් ඇති වෙනවා. උදේ 6 ඉඳන් 7, 7 ඉඳන් 8, 8 ඉඳන් 9, 9 ඉඳන් 10, 10 11 ආදී හෝරාවල් ඇති වෙලා ගෙවිලා යනවා. ආපහු සවස්වට ආයිත් පටන් ගන්නවා රවි හෝරාවෙන් නැත්නම් සඳු හෝරාවෙන්. ආයි ඊට පස්සේ රාත්‍රී කාලේට මේ වගේ හෝරා උදාලා අපිට පුළුවන් ඒ වගේ ලිතක් ගත්තම ඕනම පුද්ගලයෙකුට මේ කාලේ තියෙන්නේ මොකද්ද හෝරාව කියන එක බලා ගන්න. බුධ හෝරාවෙන් පුළුවන් යම්කිසි කෙනෙකුට ග්‍රන්ථකරණයක් කරන්න, පොතක් ලියන්න, ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් ලිපියක් ලියන්න, ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න, නැත්නම් ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් මොකක්කෝ පෑන පාවිච්චි කරලා මුල පුරන දෙයකට අපිට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් බුධ හෝරාවෙන් ප්‍රයෝජන ගන්න. දැන් මේවා මං හිතනවා ගෙදර ඉන්න ඔබ දැන කියාගෙන තියෙන එක කොච්චර වටියිද ඔබ දැන් දන්නවා මම කියලා දීලා මේ කටයුත්ත අපි කරන්න ඕන මේ හෝරාවෙන් කියන වග. අපිට පුළුවන් ජීවිතේ හොඳම සම්දිස්ථානයක් වෙන ජීවිතේ හොඳට හිතලා ගත යුතු තීරණයක් ගන්න අවස්ථාවක් වෙන විවාහයේදී ගුරු හෝරාව ප්‍රයෝජනයට ගන්න. ගුරු හෝරාවෙන් විවාහ සම්තැබීම, විවාහ අතිනත ගැනීම, නම් ප්‍රසිද්ධ කිරීම ආදී දේවල් වලදී බ්‍රහස්පතිවත් ගුරු හෝරාව යොදා ගැනීම ජීවිතා වාසනාවන්ත එකක් වෙනවා. ඊළඟට ශාන් අපිට පුළුවන් යනවා කතරගම, යනවා අනුරාධපුරේ, යනවා ඥාතියෙක්ගේ ගෙදර. මේ යනකොට අපි හැමදේනම බලාපොරොත්තු වෙන්නේ සීරීමක්, හිත් රිදීමක් කිසි දෙයක් නැතුව පහසුවෙන් ගමනාන්තය දක්වාම යන්න. අපිට පුළුවන් මේ සදා සිකුරු හෝරාව ප්‍රයෝජනයට ගන්න. සිකුරුගේ හෝරාවෙන් අපි ගන්නා ප්‍රයෝජන, සිකුරු හෝරාවෙන් පිටත් වුණොත් ගමන කිසිම කරදරයක් නැතුව අපිට ඒ ගමනාන්තය දක්වා යන්න හේතු වාසනාව ලැබෙනවා. සෙනසුරු හෝරාවෙන් නම් කිසිම සුබ කටයුත්තක් සඳහා පිටත් වීම කළ යුතු නැත. හොඳට මතක තියාගන්න. ඔබ ටෙස්ට් කරන්න පුළුවන් නම් සුබ ගමනක්, සල්ලියක්, මුදලක් කාගෙන් හරි ලැබෙන්න තියෙන දෙයක් ගන්න සෙනසුරු හෝරාවේ පිටත් වෙලා බලන්න. ඔබට පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන් එක සුළු දෙයක්. ඔය මම කිව්වේ ගොඩක් දේවල් තියෙනවා. පුළුවන් නම් සෙනසුරු හෝරාවෙන් පිටත් වෙලා සුබ ගමනක් ගිහිල්ලා බලන්න. ඔබගේ පුද්ගලයෙක් ඔබට මිස් වෙනවා, එක්කේ මුදල් නොලැබී යනවා. මොන යම් විදියෙන් හරි ඔබ සෙනසුරු හෝරාවෙන් ගියොත් ඒ දේ අසාර්ථක වෙනවමයි. හැබැයි සෙනසුරු හෝරාව එක දෙයකට තාම සුබයි. ඔබගේ පුතාව, ඔබගේ පුත්‍රාත්මය මහාන කරන්න, මහානදම් පෙරම් පුරන්න. මහානයට සෙනසුරු හෝරාව තමයි වටිනාම හෝරාව. මොකද පන්සලේ තමන්ගේ ඒ ධර්මය අවබෝධ කරගෙන අන්‍යයන්ට ධර්මයේ බෙදා දීමට, තමන්ගේ ජීවිතේ යම්කිසි නිවන් අවබෝධ පිණිස ගන්නා වූ තීරණයක් සඳහා පියවර තබන්න හොඳම හෝරාව සෙනසුරු හෝරාවයි. දැන් ඔබ ඉතාමත් දැනුවත් ඇති මං මේ කටයුත්ත කරන්න ඕන මොන හෝරාවෙන්ද යන වගේ. හොඳයි. මෙතන ඉතාමත් වටිනා දෙයක් තමයි දවසේ ආචාර්ය මංජුල පිරිස් මහත්මයා ඔබ වෙනුවෙන් තිලන කරේ. සුබ හෝරාව කොයි විදිහටද ඔබ තෝරාගත යුත්තේ යන වග තමයි අද දවසේදී මේ ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරේ. අපි බලාපොරොත්තු වෙන මේ සතියේත් පලාපල ඔබට ගෙන එන්නට, සතියේ පලාපල අනුව ඔබට තීරණය කරන්න පුළුවන්. ඔබ කොයි ආකාරයෙන්ද වැඩ කටයුතු කරන්නට ඕන, කොයි විදිහටද මේ සතිය ඔබ සැලසුම් කරන්නට ඕනේ ඔබගේ කටයුතු කියන දේ. හොඳයි. අපි ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් සඳහා යොමු වන්නටයි. විරාමයෙන් අනතුරුව අපි සතියේ පලාපල ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.